දැන් තමුසෙට මාව යකෙක් වගේද පේන්නේ ආ? මම මේ හැමදේම කරේ තමුසෙ වෙනුවෙන් කියලා තේරෙන්නේ නැද්ද ෂෙනායා? තාමත් ඕනේ අර චරා මිනිහගේ ගෑණි වෙන්න දුඹට. හරි අපි බලමුකෝ. තමුන් තව කොච්චර දවසක් ඔය මුරණ්ඩුකම් මගේ එක්ක කරයිද කියලා. එපමණක් පවසා මේක එතනින් පිටව ගියේ ෂෙනායාවත් නාන කුටියේ දෙසට තල්ලු කරමිනි. ඉතින් තවත් කිසිවක් නොපවසාම ෂෙනායා ඔහුගෙන් වෙන් වී නාන කුටියට ගොඩ වූයේ මේඝ විසින් ගෙන එන ලද මලු කිහිපයක් තම දෑත් අතරට සිර කර ගනිමිනි. එම මලු කිහිපයේම ඇති මිලාදික ඇඳුම් ආයිත්තම් දැකීමෙන් ඇගේ දැස් නළලට යාමට එතරම් වෙලාවක් ගත වූයේ නැත. මේ මනුස්සයා කොහොමද මගේ සයිස් එක දන්නවද මන්ද ඇත්තට. මටවත් ෆිටෝන් කරන්නේ නැතුව ඇඳුම් තෝරන්න බෑනේ. කැඩපෙතින් පෙනෙන රූසපුව දෙස ඕනෑකමින් බලමින් ෂෙනායා තමාටම මුමුණා ගත්තේ මදහස්සක්ද මුහුණේ ඇඳ ගනිමිනි. නෝනහාමු දැන්ද මාලිකාවෙන් එළියට බැස්සයා? ආරින්දේ වූ සෝපාවට බර දී සිටි ෂෙහාන් තම හඬ අවදි කළේ තරප්පු පෙළ බසින ෂෙනායා දෙසට දෑස්යා කරමිනි. කවදත් ඔහුගේ වදන්නම් ෂෙනායා ඇවිස්සීමට ඔහුගේ මුවින් පිට වුවත් ඔහුගේ හැටි හොඳාකාරවම දන්නා නිසා ෂෙනායාගේ මුවේ ඇතුණු සුපුරුදු සිනහව පමණි. මොනාද චූටි පුතා ඔයා ඔය කතා කරන විදිහ ආ? මේ කෙල්ලව දැක්කත් ඇති. පොඩි කාලේ පුරුදු ආයෙත් පටන් ගන්නවා. හොඳ වෙලාවට අයියා ගෙදර හිටියේ නෑ. හිටියනම් ඉන්න වෙන්නේ නෑ. දවල් වුණ කතා බහටත් හරියට යකා නැගලා හිටියේ. අනේ අම්මා කවුද අනේ ඔයාගේ ලොකු පුතාගේ යකාට බය? නැද්ද බං? ඔබේ මිනිහට ඔය යකා නගින්න නැති වෙලාවක් තිබ්බොත් නම් ඔන්න ඒක නම් සැලකිය යුතු කේසයක් තමයි. මෑණියන් සමග පැවති සංවාදයට ෂෙනායාවද ඇදගත්තේ ඈත් සිනාමුසු මුහුණින්ම ඔහුගේ එම කතාව සනාථ කරන විටයි. මොනාද චූටි පුතා ඔය කතා කරන කැත? දැන් පදින්න ඕනේ වයස නේද ඉන්නේ ආ? අප්පච්චිට ඇහුනොත් ළමයි හදන්න දන්නේ නැහැ කියලා මටත් බනියි ඔන්න. හරි අනේ. ඇත්තටම කෝ අම්මා අයියා. මං පහලට ආවත් හරි මෑන්ව දැක්කේ නෑනේ. අනේ මන්දා චූටි. අයියා ආපු ගමන්ම අනිත් අතට යකා නැගලා වගේ යන්න ගියා. යන්නම්වත් නොකිය ගියේ. සමහර විට වැදගත් මීටින් එකක්වත් වැටුණාද දන්නේ නෑනේ. යකෝ උගේ කෙල්ලව ඉස්සල්ලාම ගෙදරට එක්කන් ආපු දවසෙත් ගෙදර ඉන්න බැරි තරම් ඌට වැටුණ වැඩේ මොකද්ද? බං උඹලා හනිමූන් යන්නත් කලින් රණ්ඩු වුණාද? ඉතින් මෙතරම් වෙලාවක් වාචාල වදන් තෙපලූ ෂෙහාන්ට නම් තවත් කිසිදු වචනයක් පිටවීමට ඉඩ නොලැබුණේ මෑණියන්ගෙන් ලැබුණු කොසු පහර නිසායි. ඉතින් ඔහු සෝපාවෙන් ඉවතට පැන උඩුමහල වෙතට දිව යන්නට වුණේ මවට මෙන්ම ෂෙනායාටත් කොලොප්පම් සිනහවක් පායි. ඔහුගේ වදන් ඉදිරියේ අපහසුතාවයට පත් වූ ෂෙනායා නම් තම දැස් පොළවටම බර කරගන්නට වූයේ මේඝගේ මව දෙසටවත් එකම දු බැල්මක්වත් නොහෙළායි. අනේ දූ ඔයා ඔය ෂෙහාන්ගේ විකාර කතා ගණන් ගන්න එපා. කෝ දැන් මෙතනින් ඉඳගන්නකෝ. ඔයාට ගොඩක් වෙලා හිතන් ඉන්නත් හොඳ නෑනේ වස්තුව. ඉතින් ඇගේ මුවින් පිට වූ වදන් හමුවේ මෙතරම් වෙලාවක් පොළොවටම බර කරගෙන සිටි ෂෙනායාගේ දෙනෙත් දේවිකා දෙසට එල්ලවීමට එතරම් වෙලාවක් ගත වූයේ නැත. ෂෙනායා සිතීමටත් පෙර ඉතාමත් ප්‍රවේශමින් තමාව සෝපාවෙන් හින්ද වූ ඒ කුස පිරිමදින්නට ගත්තේ මෙතරම් වෙලා දෑස් තෙත් කරමින් කඳුළු බිඳුද කම්මුල තෙත් කරන අතරවාතරයේදීය. අනේ ආන්ටි
සිදුවෙන සිදුවීම් ඉදිරියේ ෂෙනායාගේ දෑස්ද කඳුලින් තෙත්වීමට එතරම් වෙලාවක් ගත වූයේ නැත. දේවිකාගේ දෑස්වල බිරිඳා වෙනුවෙන් උපන් ආදරේ තේරුම් ගැනීමට ඈ හට එතරම් අපහසු වූයේ නැත. ඉතින් ඇගේ කඳුළුවැල් නිසාම ෂෙනායාගේ හෘද ස්පන්දනය කෙමෙන් කෙමෙන් වැඩි වන්නට ගත්තේ මේක විසින් පැවසූ මුසාව නිසා තව තවත් ඔහු ගැන හදවතින් දැනෙන පිළිකුලත් සමගිනි. ඇයි මැනික, මට තවත් තාණ්ඩි කියන්නේ මාව අම්මා වගේ දැනෙන්නේ නැද්ද ඔයාට? අනේ එහෙම දෙයක් නෑ මේ. දේවිතාගේ වෙවුලන සීතල දෑස් ෂෙනායාගේ කම්මුල්වල ස්පර්ශ වූයේ ඇව තව තවත් කඳුලින් තෙත් කරමිනි. මන් දන්නවා මේ හැමදේම උනේ හිතන්නවත් වෙලාවක් නොදී කියලා. ආර්යන් මගේ පුතා එක්ක සම්බන්ධයක් පටන් අරන් කොච්චර කාලයක්ද කියලවත් මන් දන්නේ නෑ පුතේ. ඒත් මට මේ සිද්ධ වුණ දේවල් ගැන කිසිම කනගාටුවක් නෑ. අනේ අම්මේ, අපිට අම්මලාට බොරු කරන්න උවමනාවක් නෑ. මන් දන්නවා පොඩි කාලේ ඉඳන් අම්මයි අප්පච්චි අයියලාට වගේම මටත් අම්මයි අප්පච්චි වුණා කියලා. ඒත් මන් දන්නවා මට ඔයාලා අයිති නෑ කියලා. මං වෙන කෙනෙක් මැරි කරන්න ගියපු කෙනෙක්. මන් නිසා ඔයාලගේ ගරුත්වයටවත් හානියක් වෙනවට මං කැමති නෑ අම්මේ. මොනාද දරුවෝ මේ කියන්නේ? අපේ ගරුත්වයට හානියක් වෙන්නේ අපේ ලේ පිටතැන්වල හැදුනොත් තමයි. මට ලොකු පුතා වෙඩින් එකේදී නටමු නාඩගමේ හැටියට තරහ ගියා තමයි. පුතේ ඒත් මං දැන් ආතම්මා කෙනෙක් කියලා දැනගත්ත ගමන් ඒ තරහව කොහේ පිරිමහන්න නැත තවත්. මේ කුසේ වැඩෙන්නේ ආර්යන්ගේ ලේ. ඒ හැමදේම දැනගෙන මොන පිරිමියාද පුතේ පොඩි කාලේ ඉඳන් Tamanට පණ වගේ ආදරය කරන කෙල්ලව පිට තැන්වල මිනිහෙක්ගේ වෙනකම් බලාගෙන ඉන්නේ. ඇරත් මොන තාත්තද දරුවෝ වෙනුවෙන් ලෝකෙ ගිනි නොතියන්නේ. ඒකයි අපි ආර්යන්ට වරදක් නොකියන්නේ. ඒකයි ආදරේ කියන්නේ මැනික. ඒත් අම්මේ ආර්යන් අයියා මට පොඩි කාලේ ආදරේ. ඒ වතන් හමුවේ ඒ වියපත් මුහුණේ ඇඳුනේද මත සිනහවකි. ඈ ෂෙනායාගේ දෙනෙතින් නොනවත්වා ගලන කඳුළුවැල් තම දෑතින්ම පිස දමන්නට විය. ආර්යන් මගේ පුතාට මුකුත් කියලා නෑ වගේ. ඔය හිතේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරේ කාලෙත් එක්ක හම්බෙයි දරුවෝ. මට හැම දෙයකටම උත්තර දෙන්න නම් බෑ. ඒත් වැඩිහිටියෝ වෙච්ච අපිට පොඩි කාලේ ඉඳන් ආර්යන් මගේ පුතාව පරිස්සම් කරපු විදිහ, ඔයත් පොඩි කාලෙම ආර්යන්ගේ අස්සටම ඇදුන විදිහ තාමත් මතකයි මැනික. ඔයාට ඒ හැටි වයසක් නොවුනට ආර්යන් හිටියේ යමක් කමක් තේරෙන වයසේනේ. අපි රට යනවා කියලා ගත්ත තීරණයට වැඩිපුරම රණ්ඩු උනේ එයා. අපි ඒ ගත්ත තීරණේ ගොඩක්ම බලපෑවේ ආර්යන්ට. එයා ඔය තරම් දරදඬු වෙන්න ඇත්තෙත් ඒ නිසා පුතේ. මොන දේ කොහොම වෙනස් වුණත් තාමත් ඔයාව දකිද්දි ඔයා ගැන මතක් කරද්දි පවා ඒ ඇස්වල තියෙන දිස්නේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒක එයා කාගෙන් හැංගුවත් එයාට ඒ දේ එයාව වදාපු මගෙන් හංගන්න බැරි වුණා පුතේ. මන් දන්නවා එයා ඔයා එක්ක වුණත් හැසිරෙන්නේ හරිම දරදඬු විදිහට කියලා. ඒත් යකෙක්ගේ ඇතුළෙත් නොකියපු කතාවක් තියෙනවා. ඒක දැනගන්න නම් මගේ පුතාට යකාට ලං වෙන්නම වෙනවා. දන්නවද ආර්යන් අපිට කලින්ම ලංකාවට ආපු හේතුව? අනිත් අයට තේරුම් ගන්න බැරි වුණත් මට තේරුම් ගන්න අමාරු වුණේ නෑ. කොච්චර දුර හිටියත් එයා ඔයා ගැන හැමදාම බලන් හිටියේ පුතේ. ඔය අතරේ තමයි ආරංචි උනේ මගේ පුතා මැරි කරන්න පුතෙක් ගෙදරින් හොයලා කියලා. ආර්යන් හැම වැඩේම දාමලා ගහලා ලංකාවට ආවෙත් ඔය අස්සේ. අප්පච්චි කොච්චර කිව්වත් කලබල වෙන්න එපා කියලා අපි එක්කත් රණ්ඩු වෙලා තනියම ආව ලංකාවට පුතාව හොයාගෙන.
අපි හිතුවේ ආපු කලබලේ හැටියට අපි එහෙ වැඩ බලලා එන්නත් කලින්ම ඔය දෙන්න තනි කැමැත්තට කසාදෙකුත් කරගෙන ඉඳී කියලා. ඒකයි තකහනියේ අපිත් දුවගෙන ආවේ. ඒත් ආරෙන් හිතන් නැති කසාදයක් කරගෙන ඔයාව එයා ගාවට ගන්නවට වඩා මෙහෙම වුණාම ඔයා හැමදාම එයා එක්ක ඉඳී කියලා. මොකද වික්‍රමසිංහලා කියන්නේ නීත්‍යානුකූල කසාද වුණත් විනාශ කරන්න දක්ෂ මිනිස්සුනේ. ඇගේ දෑත් කුසදිගේ ප්‍රවේශමට එහා මෙහා යමින් තිබුණත් අවසාන වදන් පෙළ සමග මුහුණේ මැවුණු කලකිරුණු ඉරියව්ව හඳුනා ගැනීමට ෂෙනායාට අපහසු වූයේ නැත.